පළවෙනි ප්‍රශ්නයට උත්තරය මෙම විභාගය සඳහා ඒ ධාරාවෙන් විභාගය සඳහා මුහුණ දුන් ශිෂ්‍ය සංඛ්‍යාව ජීව විද්‍යාව 56355යි භෞතික විද්‍යාව 37374යි වාණිජ්‍ය 59749යි කලා 91706යි පොදු විෂය ධාරාව 8127යි ඉංජිනේරු තාක්ෂණ වේදය 19908යි ජෛව පද්ධති තාක්ෂණ වේදය 8601යි එකතුව 281810යි. ඒ අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේද? ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ඉල්ලීම් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රමාණය ජීව විද්‍යාව 32935යි භෞතික විද්‍යාව 23012යි වාණිජ්‍ය 39608යි කලා 58269යි පොදු විෂය ධාරාව 4199යි ඉංජිනේරු තාක්ෂණ වේදය 12472යි ජෛව පද්ධති තාක්ෂණ වේදය 6043යි එකතුව 176538ක්. මේ සිසුන් අතරින් විශ්වවිද්‍යාලය සඳහා බදවා ගන්නට අදහස් කරන ශිෂ්‍ය සංඛ්‍යාව 42937ක්. මෙම වර්ෂයේදී ප්‍රථම උපාධි පාඨමාලාවන් වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමකින් තොරව වඩාත් ඵලදායී හා ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හට පහසුකම් වැඩි කරමින් අදාළ පාඨමාලා විධිමත්ව පවත්වා ගැනීම අරමුණු කර ගනිමින් කටයුතු කරන අතර පසුගිය වසරවල ප්‍රථම උපාධි පාඨමාලාවන්ට අදාළ ප්‍රවේශ සිසුන් සංඛ්‍යාවෙන් මේ වසරේදීද පවත්වා ගන්නයි අදහස් කරන්නේ. නව පාඨමාලා 2025-26 අධ්‍යයන වර්ෂය සඳහා නව පාඨමාලා දෙකක් හඳුන්වා දීමට කටයුතු කරලා තියෙනවා. එකක් පළවෙනි එක භූගෝලීය තොරතුරු පද්ධති රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඒකට ශිෂ්‍යයන් 50ක් බඳව ගන්න නියමිතයි. ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිසුන් ගාන ඒකට බඳව ගන්න සිසුන් ගාන 50යි. මේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මේ 2025-26 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩින් ලකුණු නිකුත් කර සියලු ශිෂ්‍ය ලියාපදිංචි නාම ලේඛන 2026 අගෝස්තු 31 වන විට විශ්වවිද්‍යාලවලට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 26 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට මෙම පාඨමාලා ආරම්භ කිරීමේදීන ඒ විශ්වවිද්‍යාලවලට තීරණය කරන්න හැකි වෙනවා. උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒ ප්‍රතිපත්තියක් සහ ෆ්‍රේම්වර්ක් එකක් සූදානම් කරන්න අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව දැන් මාස 6ක් විතර තිස්සේ වැඩ කරමින් යන්නේ. ඔබ දන්න පරිදි උසස් අධ්‍යාපනය කියන්නේ විශ්වවිද්‍යාල වලට සීමා වෙච්ච එකක් නෙවෙයි. මේක ඊට වඩා පුළුල් එකක්. එතකොට higher national diploma මේ සියල්ලම වෘත්තීය ශාස්ත්‍රයේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් තියෙන නිසා මේ සියල්ලම නියෝජනය වන පරිදි අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව අනුව ඒගොල්ලෝ මුලින් කරන්නේ මේ උසස් අධ්‍යාපන දැනට පවතින උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු හඳුනා ගන්නත් සාමාන්‍ය අධ්‍යාපනයේ කරන ප්‍රතිසංස්කරණ වලට අනුගත වීම සඳහා විය යුතු වෙනස්කම් හඳුනා ගැනීම තමයි වුන් කරන්නේ. ඒ නිර්දේශ අනුව අපි ඉදිරියේදී උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ විය යුතු වෙනස්කම් කිරීම සඳහා සැලසුම් කරගෙන යනවා. මේ කමිටු වාර්තාව සහ ඒකට අදාළව සාකච්ඡාවෙන් පසුව